හායි කවුදාලට ඉතින් වෙනද වගේම මාත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැම කෙනෙක්ම ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් දැන් YouTube ෆැමිලි එකට පොඩ කට්ටිය එකතු වෙලා ඉතින් සෑහෙන පිරිසක් ඉන්නවා ලංකාවේ වටේම මාත් එක්ක එකතු වෙලා ඉන්න පිරිසක් ඉන්නවා. ඉතින් ඒ හැම කෙනෙක්ම ගොඩාක් ආදරෙන් මතක් කරනවා සහ ඒ හැම කෙනෙක්ම ගොඩාක් ස්තුතියි කියලා කියනවා. ඉතින් YouTube channel එකේ නම පොඩ්ඩක් වෙනස් කරා. මම හිතුවා මගේ නමෙන්ම නිමේෂා ගුණවර්ධන විදියටම YouTube channel එක ඉස්සරහට පවත්වාගෙන යන්න ඕනි කියලා. ඉතින් මගේ channel එකට අලුතෙන් එකතු වෙච්ච කෙනෙක් නම් චූටි හැඳින්වීමක් කරොත් මම සාමාන්‍යයෙන් මගේ channel එකේදී ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ සාමාන්‍යයෙන් මගේ බබාලා දෙන්නත් එක්ක මම ගෙවන ජීවිතය සහ ඊට අමතරව මට අම්ම කෙනෙක් විදියට චූටි බබාලා සම්බන්ධව ඇති වෙච්ච ගැටලු ඒ වගේම මගේ ප්‍රෙග්නන්සි එකේදී ඇති වෙච්ච ගැටලු සහ ගොඩාක් අම්මලාට එක ගැටලුකාරී තත්ත්වයන් නැති වෙනවා. ඉතින් ඒ ගැන ඔයාලට මගේ එක්ස්පීරියන්ස් එක ඒ වගේම මම ඉගෙනගත්තු දේවල් ඔයාලත් එක්ක ෂෙයා කරන්න හිතුවා. ඉතින් ඒ ගැන වීඩියෝත් මම මගේ YouTube channel එක හරහා ඔයාලත් එක්ක බෙදා ගන්නවා. ඉතින් මගේ වීඩියෝ බලන්න ආපු අලුත් කෙනෙක් නම් ඔයා මාව subscribe කරන්න කියලාත් ආදරෙන් ඉල්ලනවා. ඉතින් ඒ වගේම මම අදත් හිතුවා ඒ වගේ ගොඩක් අම්මලාට ගැටලුවක් වෙන දෙයක් ගැන කතා කරන්න. මොකද මගේ පළවෙනි බබාගේට මම පළවෙනි බබාට හම්බුණාට පස්සේ ගොඩක් වෙලාවට මේ ගැන සර්ච් කරලා විස්තර හෙව්වා. ඒ වගේම ඒක බබාට වෙනස්. ඉතින් මොකද දැන් මගේ දෙවෙනි බබා හම්බුණාට පස්සේ පළවෙනි බබා විදියට නෙමෙයි දෙවෙනි බබාගේ වෙනමම කන්ඩිෂන් ටිකක් වෙනමම ගැටලු ඇති වෙන්නේ. ඉතින් ඒ හින්දා අපි ඒවා ගැන හොයලා සර්ච් කරලා එකතු කරගෙන බබාලත් එක්ක ගනුදෙනු කරන එක හොඳයි. ඉතින් සමහර වෙලාවට අපි සමහර දේවල් වලට ගොඩාක් කලබල වෙනවා අම්මලා විදියට. ඉතින් ඒක නිසා මම හිතුවා මේ මාතෘකාව ගැන ඔයාලත් එක්ක කතා කරන්න ඕනි කියලා. ඉතින් අද මම කතා කරන්න යන්නේ බබාලගේ ස්ටූල් සම්බන්ධව. ඒ කියන්නේ බබාලගේ බබාලා මල පහ කරන එක සම්බන්ධව කොහොමද ඒ බබාලගේ වයසත් එක්ක මල පහවල ස්වභාවය කොහොමද, මොන වගේ කන්ඩිෂන් එකකදීද අපි වෛද්‍යවරයෙක් ගාවට යන්න ඕනේ, එයාලට වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන්න ඕනේ. මෙන්න මේ ගැන තමයි මේ වීඩියෝ එකේදී මම ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවේ. ඉතින් මුලින්ම ගත්තොත් චූටිම පැටියෙක්, ඒ කියන්නේ ඉපදුණු ගමන් පැටියෙක් දවස් 2-3ක් යනකම් සාමාන්‍යයෙන් චූටි පැටියෙක්ගේ ස්ටූල් අපි හඳුන්වනවා මෙකෝනියම් කියලා. ඉතින් මේ මෙකෝනියම් ඇත්තටම කළු පාට ඇලෙන සුළු විදියට තමයි මේ ස්ටූල් පාස් වෙන්නේ. එහෙම නැත්නම් බබා මල පහ කරන්නේ. සාමාන්‍යයෙන් චූටි පැටියෙක්ගේ මේක තාර වගේ තමයි යන්නේ. ගොඩාක් අම්මලා ඒ ගැන දැනුවත් වෙනවා. මොකද හොස්පිටල් එකෙන් එනකොට ගොඩක් අම්මලාට හැම අම්ම කෙනෙක්ටම වගේ මේ ගැන දැනුවත් කරනවා. මේ විදියට තමයි බබාට ස්ටූල් පාස් වෙන්නේ කියලා. ඒ කියන්නේ මල පහ යන්නේ කියලා. සාමාන්‍යයෙන් මේක අපේ බබාට බ්‍රෙස්ට් ෆීඩ් කරනකොට, ඒ කියන්නේ මව කිරි දෙනකොට දවස් 3-4ක් විතර යනකොට හොඳින් මව කිරි දෙනකොට මේ කළු පාට ස්වභාවය නැති වෙලා යන්න පුළුවන්. ඒ වගේම මේ මෙකෝනියම් වල අපි දන්නවා මේ ගන්ධයක් නැහැ. කියන්නේ බබාගේ ස්ටූල් වල ගඳක් එන්නේ නැහැ. මේ මුල් කාලේ මුල් දින 2-3 වගේ කාලේ බබා ස්ටූල් පාස් කරනකොට අපිට ගන්ධයක් එන්නේ නැහැ. සාමාන්‍යයෙන් එහෙම බබෙක්ගේ කළු පාටට මේ මෙකෝනියම් මේ කියන ස්ටේජ් එකේ ඉන්න බබෙක්ට, ඒ කියන්නේ මෙකෝනියම් පාස් කරන බබෙක්ට, ඒ කියන්නේ ඉපදුණු ගමන් බබෙක්ට මේ වගේ ගඳක් එනවා නම් අපි චුට්ටක් ඒක අපේ මිඩ්වයිෆ් මිස්ටර් පෙන්නලා හරි අපේ MOH එකේ හරි මොන හරි ක්ලිනික් එකකට යනවා නම් ඒ වෛද්‍යවරයා හරි දැනුවත් කරලා උපදෙස් ගන්න එක හොඳයි. මොකද මිඩ්වයිෆ් මිස් අපිත් එක්ක නිතරම සම්බන්ධ වෙලා ඉන්නවනේ මේ කාලේ. ඉතින් ඒක නිසා අපි මිඩ්වයිෆ් මිස්ගෙන් ඒ ගැන උපදෙස් ගන්න එක හොඳයි. ඊට පස්සේ අපිට දින 3-4ක් විතර කාලයක් මේ විදියට තියලා ඊට පස්සේ බබෙක්ගේ ස්ටූල් වල සාමාන්‍යයෙන් තද කොළ පාට ගතියට එනවා. මොකද කළු පාට ඉඳලා කහ පාට කියන කලර් එක දක්වා මේ ස්ටූල් වල පරාසය වෙනස් වෙනවා. කියන්නේ මෙකෝනියම් තත්ත්වයේ ඉඳලා කළු පාට මෙකෝනියම් තත්ත්වයේ ඉඳලා කහ පාට වෙනකම් මේ බබාගේ මේ දින 3-4ක් විතර යනකොට තද කොළ පාට වෙලා ඒක කහ පාට ලා කොළ පාට වෙලා ඊට පස්සේ කහ පැහැයට හැරෙනවා. ඉතින් ඒක තමයි සාමාන්‍යයෙන් වෙන්නේ. මේ තද කොළ පාට ද්‍රව මේ තද කොළ පාට මේ
ස්ටෝල්ස් සාමාන්‍යයෙන් අර මිකෝනියම් තරම් ඇලෙන්නේ නැහැ. කියන්නේ ඇලෙන ගතිය අඩුයි. මේක මවකිරි ලැබෙන්න මේක ලාකොළ පාට වෙලා කහ පාට වෙනවා. ඒක සාමාන්‍යයෙන් මේ ක්‍රීම් එකක් විදියට වගේ තමා තියෙන්නේ. සාමාන්‍යයෙන් ගොඩක් තද නැහැ. දැන් කියන්නේ සාමාන්‍යයෙන් අපේ ස්ටූල් තරම් බබෙක්ගේ ස්ටූල් මේ චූටි කාලේදී තද නැහැ. ක්‍රීම් එකක් වගේ තමා තියෙන්නේ. මේකෙදි සාමාන්‍යයෙන් අර පරිප්පු ඇට වගේ චූටි චූටියට තියෙන්න පුළුවන්. මම මේකෙදි වීඩියෝ එකක් දානවා. වීඩියෝ එකක් කියන්නේ මේ ෆොටෝ එකක් පැත්තෙන් දානවා. ඒ විදිහේ ස්ටූල් ඔයාගේ බබාට යනවා නම් ඒක ඇත්තටම සාමාන්‍ය තත්ත්වයක්. ඒක වෛද්‍ය උපදෙස් ලබා ගන්න ඕනේ නැහැ. ඒක අනිවාර්යෙන් එහෙම මේ පරිප්පුවට වගේ චුට්ට පේන්න පුළුවන් නැපි එක. ඉතින් සාමාන්‍යයෙන් විශේෂයෙන්ම චූටි පැටියෙක් මේ මල පහ කරන එක මේ ස්ටූල් පාස් කරන එක එක බබාගෙන් එක බබාට වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් බබෙක් මේ ගොඩක් සැරයක් ස්ටූල් පාස් කරනවා. සමහර බබාලා දවසට 5-6 වතාවක් පාස් කරන බබාලා ඉන්නවා. ඒ වගේම සමහර බබාලා සතියකට එක වතාවක් මේ ස්ටූල් පාස් කරන බබාලා ඉන්නවා. සාමාන්‍යයෙන් මේ මම දැන් මේ කතා කරන මුල් දවස්වල නම් බබෙක් කොච්චර දිනකට ස්ටූල් පාස් කරනවාද කියලා අපි චුට්ටක් බලන්න ඕනේ. මොකද බබාට નિયમિત පරිදි මවකිරි ලැබෙනවාද කියන එක අපි සාමාන්‍යයෙන් බලන්නේ මේ ස්ටූල් පාස් කරන වාර සංඛ්‍යාවෙන් සහ අපිට අපේ බබාට යූරින් පාස් වෙන වාර සංඛ්‍යාව ගණනය කරලා. ඒක නිසා මේ ගැන පොඩක් අවධානයෙන් ඉන්න ඕනේ. මීට වඩා වෙනස්. මොකද දැන් අපි මේ කතා කරේ බ්‍රෙස්ට් ෆීඩ් කරන අම්මා කෙනෙක්ගේ බබෙක් සම්බන්ධව. දැන් අපි කතා කරොත් ෆෝමියුලා බොන බබෙක්ගේ ස්ටූල් මීට වඩා වෙනස් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ මව්කිරි බ්‍රෙස්ට් ෆීඩ් කරන අම්මා කෙනෙක්ගේ බබෙකුට වඩා ෆෝමියුලා බොන අම්මා කෙනෙක්ගේ බබෙක්ගේ ස්ටූල් චුට්ටක් ඝන වෙන්න පුළුවන්. ඒක සාමාන්‍යයෙන් දూరు පැහැ කහ පාටක් වෙන්න පුළුවන්. චුට්ටක් අර බ්‍රෙස්ට් ෆීඩ් කරන අම්මෙක්ගේ බබෙක්ගේ ස්ටූල් වලට වඩා ටිකක් ගඳ වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි දැන් සාමාන්‍යයෙන් ඝන ආහාර පටන් ගත්තට පස්සේ බබෙකුට මේ ස්ටූල් සාමාන්‍යයෙන් පොඩ ඝන වෙනවා. සාමාන්‍යයෙන් ගන්ධයෙන් වැඩි වෙනවා අර බ්‍රෙස්ට් ෆීඩ් කරන කාලෙට වඩා. ඉතින් සාමාන්‍යයෙන් චූටි පැටියෙක් ගත්තම ඉපදුන දවසේ ඉඳලා සාමාන්‍යයෙන් ඝන ආහාර පටන් ගන්නකම් මෙන්න මේ විදියට තමා මේ ස්ටූල් පාස් කරන එකේ ස්වභාවය. මේ මම හැම වෙලාවෙම ඔයාලට මෙතන රූපයක් දාලා තියෙනවා. ඉතින් ඒ විදිහේ තමා සාමාන්‍යයෙන් බබෙක්ගේ ස්ටූල් වල ස්වභාවය එන්න ඕනේ. එතකොට සාමාන්‍යයෙන් සමහර බබාලා ඉන්නවා විශේෂයෙන්ම අපි ඝන ආහාර පටන් ගත්තට පස්සේ බබාලා ස්ටූල් පාස් කරනවා. ඒ කියන්නේ චූටි කෑම කෑලිත් එක. ඒ කියන්නේ ජීර්ණය වෙන්නේ නැති ආහාරත් එක්ක ස්ටූල් පාස් කරනවා. මේකට එක හේතුවක් තමයි අපි ගොඩාක් බබාට ෆීඩ් කරාම. ඒ කියන්නේ කන්න දුන්නම ඒ කියන්නේ බබාට ඕවර්ලෝඩ් වුණාට පස්සේ බබාගේ කෑම දිරව ගන්න බැරි වුණාම ඒ ටික අපි මේ ජීර්ණය වෙන්නේ නැතුව පිට කරනවා. ඊට අමතරව බබාට මොන හරි රෝගී තත්ත්වයක් තියෙනවා නම් එහෙම වෙන්නත් පුළුවන්. ඊට අමතරව සාමාන්‍යයෙන් දැන් පොඩි බබාලට හප්පල කන්න, ඒ කියන්නේ විකල කන්න, හපල කන්න බැරි කෑම කෑවම ඉතින් චුට්ටක් හපලා ඒගොල්ලෝ ගිලිනවා. එහෙම කෑම කෑවමත් ඒ ජීර්ණය වෙන්නේ නැති අපහසු කෑම ටික යන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් මේක එක දවසක් දෙකක් වුණාට එච්චර ලොකු වෛද්‍ය උපදෙස් ගන්න තරම් මේ දෙයක් නෙමෙයි. මොකද ඒක සාමාන්‍යයෙන් බබෙක්ට චූටි කාලේ හැමදේම ජීර්ණය කරගන්න අමාරුයි. හැබැයි දීර්ඝව තියනවා නම්, ඒ කියන්නේ දීර්ඝව බබා ස්ටූල් පාස් කරනකොට ඒ විදිහට චූටි කෑලි, ඒ කියන්නේ ජීර්ණය වෙච්ච නැති ආහාරات එක්ක බබා ස්ටූල් පාස් කරනවා නම්, මල පහ පිට කරනවා නම් වෛද්‍ය උපදෙස් ලබා ගන්න එක හොඳයි. මොකද ඒක බබාගේ අභ්‍යන්තරයේ ආහාර ජීර්ණ පද්ධතියේ ප්‍රශ්නයක්ද කියලා අපි වෛද්‍ය උපදෙස් අරගෙන බලන්න ඕනේ හින්දා. ඊට පස්සේ අපිට බබාලට කෑම දෙන්න පටන් ගත්තම ගොඩක් බබාලට යකඩ ශිරප් එකක් දෙනවා. එහෙම නැත්නම් යකඩ කුඩු දෙනවා. ඉතින් එතකොටත් මල පහවල ස්වභාවය වෙනස් වෙනවා. මල පහ කළු පැහැයට හුරු පාටක් ගන්නවා. ඒ වගේම බඩ වේදනාව කියනවා. ඒ කියන්නේ මල පහ ඉතාමත් තද ගතියෙන් වැඩි. ඒක සාමාන්‍යයෙන් යකඩ ශිරප් එක, එතකොට යකඩ කුඩු එක දෙනකොට ඒක
බබාගේ මලපාවල ස්වභාවය මේ විදිහට වෙනස් වෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් එක දෙන්න කලින් වෛද්‍යවරයෙක් හරි එහෙම නැත්නම් අපේ මිඩ්වයිෆ් මිස් අපිව දැනුවත් කරනවා. ඉතින් සාමාන්‍යයෙන් යකඩ ශිරප් එක එහෙම නැත්නම් යකඩ බාහිරින් බබාට දෙන්නේ නැතුව ඒ වගේම සහ මිකෝනියම් ස්ටේජ් එක කියන්නේ බබා ඉපදුණු ගමන් දවස් 2-3 ගත කරන බබෙකුත් නෙවෙයි නම් ඔයාගේ බබා සාමාන්‍යයෙන් කළු පැහැයෙන් බබා ස්ටූල් පාස් කරනවා නම් ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද ඒකට හේතුව සාමාන්‍යයෙන් යකඩ ශිරප් පාවිච්චි කරන්නේ නැති බබෙක් නම් ඒ වගේම ඉපදිලා දවස් 2-3ක් යන්නේ නැති බබෙකුට නම් මෙහෙම කළු පැහැයට ස්ටූල් පාස් කරන්නේ ඒක බබාගේ ආහාර ජීර්ණ පද්ධතියේ මොන හරි ලේ යෑමක් ඒ වගේ වෙන්න පුළුවන්. ඒ වගේම අපි විශේෂයෙන්ම බබා ස්ටූල් පාස් කරනකොට මල පහ පිට කරනකොට අපි බලන්න ඕනේ මල පහ එක්ක ලේ යනවාද කියලා. ඉතින් ගොඩක් වෙලාවට ෆ්‍රෙෂ් බ්ලඩ් බබෙක්ගෙන් යන්න පුළුවන්. ඒ කියන්නේ ලේ චුට්ටක් යන්න පුළුවන්. මොකද බබාගේ ඒ ගොඩ මාර්ගයත් එක්ක බබාගේ චුට්ටක් තුවාල වෙලා හිම යන්න පුළුවන්. එහෙම නැතුව පරණ ලේ පාටට ඒ කියන්නේ ඒවා මල පහ එක්ක මිශ්‍ර වෙලා තියෙනවා නම් ඒ ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ. අම්ම කෙනෙක් විදිහට අපි හැම තිස්සෙම බබාගේ හැම චූටි දෙයක් ගැනම ඒක බලලා බබාගේ හැම චූටි දෙයක්ම හොඳට නිරීක්ෂණය කරන්න පුරුදු වෙන්න ඕන. මොකද චූටි බබෙක්ට දේවල් තේරෙන්නේ නැහැ. අපි හැම දෙයක්ම බලලා වෛද්‍යවරයෙක් ගාවට ගෙනියන්න ඕනේ තත්ත්වයක් කියලා අපිට හිතෙනවා නම් අනිවාර්යෙන් වෛද්‍යවරයෙක් ගාවට ගිහිල්ලා උපදෙස් ලබා ගන්න ඕනේ. දැන් මේ ස්ටූල් පාස් කරන වාර සංඛ්‍යාව අපි චුට්ටක් බලන්න ඕනේ. දැන් සාමාන්‍යයෙන් වාර ගාන අඩු වෙනවා, වාර ගාන වැඩි වෙනවා. ඉතින් බබෙක් අපි දන්නවා අපේ බබා ස්ටූල් පාස් කරන සාමාන්‍ය රිදම් එකක් තියෙනවා. සමහර බබාලා දවසකට එක සැරයක්, සමහර බබාලා දවසකට දෙසරයක්, සමහර බබාලා සතියකට එක සැරයක්. මේ විදිහට අපි බබාගේ රිදම් එක අඳුන ගන්න ඕනේ. ගොඩක් වෙලාවට මේ වාර ගාන වැඩි වෙන්න පුළුවන් බබාට ගොඩාක් ආහාර දුන්නට පස්සේ. ඒ වාර ගාන වැඩි වෙන එක කියන්නේ ගොඩක් ආහාර කන බබෙක් නම්, කෑම කන බබෙක් නම් සහ බබාගේ බර එන්න වැඩි වෙනවා නම් ඒක නෝමල් තත්ත්වයක්. ඒ වාර ගාන එච්චර ලොකුවට හිතන්න දෙයක් නැහැ. මොකද බබා ගොඩක් ආහාර ගන්න හින්දා ඒකේ ටික පිට වෙලා යනවා. සාමාන්‍යයෙන් මේ වාර ගාන වැඩි වෙලා ඒ කියන්නේ බබා දැන් අපි ආහාර එච්චර ලොකුවට මේ කවන්නෙත් නැත්නම් ඒ වගේම මේ ස්ටූල් පාස් කරන වාර සංඛ්‍යාව වැඩි නම් බබාගේ ඒ වගේම බරත් එන්න අඩු වෙනවා නම් උණ වමනය ඒ කියන්නේ බඩේ රිදෙනවා නම් බබාගේ අනිවාර්යෙන් අපි බබාව ප්‍රතිකාර සඳහා යොමු කරන්න ඕනේ. මොකද එතකොට බබාට මේ ඒ ආහාර ජීර්ණ පද්ධතියේ මොන හරි අපහසුතාවයක් නිසා එහෙම වෙනවා. එතකොට අපි වෛද්‍ය උපදෙස් ගන්න ඕනේ. ඒ වගේම තමයි දැන් මේ විදිහට බඩ බුරුල් වෙලා යන එක තියෙනවා. දැන් වාර ගාන වැඩියෙන් යනවා. ඊට පස්සේ තමයි තව බඩ බුරුලෙන් යනවා කියන එක චූටි පැටවුන්ට ගොඩක් වෙලාවට දකිනවා. සාමාන්‍යයෙන් මේ බඩ බුරුලෙන් යන එක චූටි මොන හරි දෙයක් නිසා සාමාන්‍යයෙන් ගොඩාක් සැරයක් මේ බබාලට ඇති වෙන තත්ත්වයක් තමයි මේ බඩ බුරුලෙන් යෑම කියන්නේ. ඉතින් බඩ බුරුලෙන් යනකොට සාමාන්‍යයෙන් උණ වමනය මං කියවා වගේ ඉස්සෙල්ලා බඩේ අමාරු ඒ වගේත් එක්ක මේ බඩ බුරුලෙන් යාමේ තත්ත්වය තියෙන්න පුළුවන්. එතකොට අපි අනිවාර්යෙන් වෛද්‍ය උපදෙස් ලබා ගන්න ඕනේ. මොකද බබාට බබා විචලනය කියන තත්ත්වයට ඒ කියන්නේ ජලය ගොඩාක් ඇඟෙන් පිට වෙලා බබාව විචලනය වෙන්න පුළුවන්. ඉතින් බබාව විචලනය වෙලාද කියලා ඒ කියන්නේ අපි බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් බබාගේ ඇස් ඇතුළට ගිරලා තියෙනවා නම් බබාට ගොඩක් පිපාසය නම් එතකොට බබා තෙහෙට්ටු ගතියකින් මහන්සි ගතියකින් ඉන්නවා නම් එහෙම නැත්නම් අසාමාන්‍ය විදියට බබා දඟලනවා ඒ කියන්නේ නොසන්සුන් නම් මුත්‍රා පිට වෙන වාර ගන්න අඩුයි නම් තොල් එහෙම මේ වියලෙනවා නම් මෙන්න මේ දේවල් වලින් අපිට තේරුම් ගන්න පුළුවන් බබා මේ විචලනය කියන තත්ත්වයට පත් වෙලාද කියලා. එතකොට අනිවාර්යෙන් වෛද්‍ය උපදෙස් ලබා ගන්නම ඕන මේ අවස්ථාවේදී. වගේම ජීවනීය වගේ දේවල් අපිට දෙන්න පුළුවන් බබෙක්ට. ඉතින් මේ දේවල් කරලා බබා මේ විචලනය කියන තත්ත්වෙන් මග අරව ගන්න ඕනේ. සාමාන්‍යයෙන් මේ බඩ බුරුල් වුණාට පස්සේ බබාට එහෙම නැත්නම් මේ බඩ බුරුලෙන් යන කාලේ කොළ පාටට මේ දැන් ඔය කිරි දෙන බබාලගේ තියෙන බ්‍රෙස්ට් ෆීඩ් කරන අම්ම කෙනෙකුට තියෙන ගොඩක්
අපිට බලන්න පුළුවන් කොළ පාට මේ ස්ටූල් පාස් වෙනවා ගොඩක් පෙන ගතියත් එක්ක. ඉතින් ඒකෙදි අපිට මේ නිගමනය කරන්න පුළුවන් දෙයක් තමයි ගොඩක් වෙලාවට ඒ බබාට මුල් කිර ගොඩක් පෙවිලා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි පැටියෙක්ට බ්‍රෙස්ට් ෆීඩ් කරනකොට ගොඩක් අය දන්නවා. දැන් ගොඩක් අය නෙමෙයි හැමෝම මේ ගැන දැනුවත් කරනවා. දැන් මිඩ්වයිෆ් මිස්ලා වෛද්‍යවරු නර්සස්ලා ඒගොල්ලෝ. ඉතින් සාමාන්‍යයෙන් අපි බබෙක්ට විනාඩි 20ක් විතර එක දිගට කිරි දෙන්න කියනවානේ. එතකොට ඒකෙන් අපි මුල් කිරි දීලා ඊට පස්සේ අපිට අපේ බබාට බර වැඩි වෙන්න නම් දෙවෙනි කිරත් දෙන්න කියලා තමයි කියන්නේ. ඉතින් සාමාන්‍යයෙන් සමහර අම්මලා දෙපැත්තෙම කිරි දෙනවා. එතකොට පියවරු දෙපැත්තෙම කිරි දෙනකොට දැන් මේ පැත්තෙනුත් මුල් කිරි පෙවෙනවා අනිත් පැත්තෙනුත් මුල් කිරි විතරයි පෙවෙන්නේ. එහෙම මුල් කිරි ගොඩාක් බබාට පෙවුනට පස්සේ මේ විදියට පෙන වගේ එක කොළ පැහැ මේ ස්ටූල් පිට වෙන්න පුළුවන්. ඉතින් ඒ ගැන චුට්ටක් බලන්න. එහෙම බබා කිසියම් අපහසුතාවයකින් නැත්තම් ඒ ගැන චුට්ටක් බලලා බබාට නියමිත විදියට බ්‍රෙස්ට් ෆීඩ් කරන්න. ඉතින් එහෙම බබා මොන හරි අපහසුතාවයකින් ඉන්නවනම් කියලා ඔයාට දැනෙනවා නම් අනිවාර්යෙන් වෛද්‍ය උපදෙස් ලබා ගන්න ඕනේ. ඒ වගේ තමයි දැන් මේ බඩ බුරුලෙන් යාම කියන එක අපිට ගොඩාක් සාමාන්‍යයෙන් ගොඩාක් කතා කරන්න ඕන දෙයක්. ඉතින් මම දැන් මේ වීඩියෝ එකේදී ගොඩක් වෙලාවට කතා කරන්නේ දැන් මේ මලපහවල ස්වභාවය ගැනනේ. ඉතින් මම චුටි විස්තරයක් ඒ ගැනත් කිව්වා. ඉතින් මම අනිවාර්යෙන් දැන් වෙන වීඩියෝ එක මේ ගැන ලොකුවට කතා කරනවා. මේ බබාලගේ කොහොමද බඩ බුරුලෙන් යන දේවල් වලට හේතු මොනවද? ඒ වගේම අපි මොනවද ඒවට කරන්න ඕනේ? මේ දේවල් මම අනිවාර්යෙන් වෙන වීඩියෝ එකකින් ගේනවා. ඉතින් ඊට පස්සේ මේ වීඩියෝ එකේදී මම තව චූටි දෙයක් ගැන මතක් කරන්න ඕනේ. මේ බබාලගේ බඩ වියලීම සම්බන්ධව. ගොඩාක් අම්මලාට තියෙන ගැටලුවක් තමයි මේ බබාලා සති ගාණක් සමහර වෙලාවට මේ සති ගාණක් නෙමෙයි සමහර වෙලාවට දින ගණනාවක් ස්ටූල් පාස් කරන්නේ නැහැ කියන එක. ඉතින් මෙතෙන්දි විශේෂයෙන්ම කියන්න ඕනේ බබාලට සාමාන්‍යයෙන් දැන් මම කලිනුත් මේ වීඩියෝ එකේදී කිව්වා බබාලා එක එක බබාගෙන් එක එක බබා වෙනස් වෙනවා. මේ ස්ටූල් පාස් කරන එක සම්බන්ධයෙන් සමහර බබාලා දවසකට එකපාරයි, සමහර බබාලා දවසකට දෙපාරයි, සමහර බබාලා සතියකට එකපාරයි. ඉතින් මුලින්ම අම්මා කෙනෙක් විදිහට ඒක හඳුන ගන්න ඕනේ. සාමාන්‍යයෙන් බබෙක් සතියක් ඒ කියන්නේ දවස් 7ක් ස්ටූල් පාස් කරන දවස් 7න් 4 ස්ටූල් පාස් කරන එක නෝමල් දෙයක් විදිහට තමයි. ඒක ලොකුවට වෛද්‍ය උපදෙස් ගන්නෙ නැහැ. හැබැයි අපි මේ මතක තියාගන්න ඕනේ දෙයක් තමයි අපි මේ ඒක මෙහෙම කරලා බබා කිසියම් අපහසුතාවයකින් ඉන්නවා නම් එහෙම නැත්තම් මලපහ ගොඩාක් ඒ කියන්නේ වියලි ස්වභාවයෙන් නම් ඒ බබාට යන්නේ අපිට වෛද්‍ය උපදෙස් ලබා ගන්න ඕනේ. ඉතින් මේ චූටි බ්‍රෙස්ට් ෆීඩ් කරන බබෙක්ගේ මේ තත්ත්වය බඩ වියලුණාට පස්සේ දැන් මගේ බබාලට එහෙම ආවම කරන දේවල් තියෙනවා. එක්සර්සයිසස් ඒ වගේම එක දේවල් චූටි පැටියන්ට කියන්න. මොකද එයාලට එයාලගේ අපහසුතාවය මේ කියන්න බෑනේ. අපි අඳුර ගන්න ඕනේ. ඒක නිසා නිතරම චූටි පැටියෙක්ට මේ ස්ටූල් පාස් කරන්න උත්සාහ ගන්නවා. ඉතින් එහෙම දවස් 2ක් විතර 3ක් විතර බලලා මම එක එක්සර්සයිස් කරනවා, මසාජ් කරනවා මේ දේවල්. ඉතින් මේ සම්බන්ධව මම බ්‍රෙස්ට් ෆීඩ් කරන අම්මෙක් කොහොමද බබාගේ බඩ වියලන එකට කරන්න ඕන දේවල් මොනවද මම මොනවද කරේ කියලා මම අනිවාර්යෙන් ගොඩක් වෙලාවට ලබන වීඩියෝ එකේදී මම මේ ගැන කතා කරන්නම්. මොකද මේ වීඩියෝ එකේදී ගොඩාක් දේවල් කතා කරොත් වීඩියෝ එක දිග වෙනවා. එතකොට අර අපිට බලන්නත් බෝරින්. ඉතින් ඒක නිසා මම ඒක ගැන වෙනම වීඩියෝ එකක් ගේන්නම්. ඉතින් මම දැන් මේ වීඩියෝ එකේදී මලපහවල ස්වභාවය ස්ටූල් කොහොමද යන්නේ වයසට අදාළව අපි ගන්න ආහාර පටන් ගත්තම කොහොමද මේ දේවල් ගැන තමයි කතා කරේ. ඉතින් ඊළඟ වීඩියෝ එකේදී අනිවාර්යෙන් ඔයාලට මේ ඒ බඩ වියලීම සම්බන්ධව වීඩියෝ එකක් ගේන්නම්. ඉතින් මම මේ වීඩියෝ එක මෙතනින් නතර කරනවා. ඉතින් මොන හරි ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. අනිවාර්යෙන් මම රිප්ලයි කරනවා මට පුළුවන් විදියට. ඉතින් මගේ channel එක subscribe කරන්නත් කියලා ඔයාලා හැම කෙනෙක්ටම ආදරෙන් ඉල්ලනවා. ඉතින් ලබන වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක ආයෙ එකතු වෙන්න.